හරි. අපිට Python භාෂාව පිළිබඳව කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න හම්බ වෙන කොටසක් තමයි data types ගැන. ඒ කියන්නේ දත්ත වර්ග. එතකොට මේ data types එහෙම නැත්නම් මේ අපි දත්ත වර්ග ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් දකින්න හම්බ වෙනවා ප්‍රධාන කොටස් දෙකක් ඇසුරින් කියන්න පුළුවන්. එකක් තමයි immutable data types සහ mutable data types. එතකොට මොකද්ද මේ immutable කියන්නේ මොකද්ද මේ mutable කියන්නේ? ප්‍රධාන වශයෙන්ම ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරනකොට අපිට මේ දත්ත වර්ගයක් පදනම් කරගෙන තමයි අපි මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන්නේ. එතකොට අපි මේ ක්‍රියේට් කරන ඔබ්ජෙක්ට් එකේ ඔබ්ජෙක්ට් එක අපිට වෙනස් කිරීමකට භාජනය කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් දෙයක් එකතු කිරීමක් හෝ එහෙම නැත්නම් දෙයක් රිමූව් කරන එකක් නේද ඉවත් කරන එකක් වගේ අපිට එහෙම කරන්න පුළුවන් නම් අපි එහෙම data types වලට කියනවා mutable data types කියලා. එහෙම ඒවට එන්නේ list එක, dictionary, set සහ byte array කියන එක. හැබැයි එහෙම වෙනස් කිරීමකට භාජනය කරන්න බැරි නම් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරාට පස්සේ නැවත එකතු කිරීම හෝ ඉවත් කිරීම දේවල් කරන්න බැරි නම් එහෙම ඒවට අපි කියනවා immutable data types කියලා. එහෙම ඒවට integer, float, boolean, string ඒ වගේම මේ tuple, byte සහ foreign set කියන මෙන්න මේ ටික ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේක A level syllabus එකේ ගොඩක් වෙලාට MCQ ප්‍රශ්නවලදී අහන කොටසක්. මේ සම්බන්ධව මේ දත්ත වර්ග ටික වෙන වෙනම හඳුනා ගැනීම හරිම වැදගත්.